කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් නේද? අද නම් ඔයාලට විශේෂ වීඩියෝ එකක් නේද? ඒකනේ ඔයාලා මේ පැත්තට ආවේ. මේ වගේ වේදනාවක් කොච්චර දවසක් විඳින්නද නේද? ඒ වුණාට ඔන්න අද ඔයාට හොඳම හොඳ ප්‍රතිකාරයක්. ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන් විදිහේ තෙල් ජාතියක් හදන විදිය ඔයාට කියලා දෙන්නයි යන්නේ. ඉතින් මන් දන්නවා ඔයාලා ගොඩාක් දුක් විඳා මේ ගැන නම්. ඉතින් අද පොඩ්ඩක් හිතට සතුටින් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම කතාව පැත්තකට තියලා උමනා දේවල් ටිකක් බලමුද? ඉඟුරු කෑල්ලක් උමනා වෙනවා. ඊට පස්සේ කහ ටිකක් උමනා වෙනවා. ඊට පස්සේ කරාඹු 25ක් විතර උන්න උමනා වෙනවා. ඊට පස්සේ අපට උමනා වෙනවා තෙල්. මේ තෙල් සෙසමි, ඒ කියන්නේ තල තෙල් ටිකක්. ටිකක් කියන්නේ ඔයාට උමනා ගන්නට ගන්න පුළුවන් මේ තල තෙල්. ඒ කියන්නේ අපිට කකුල වේදනාවට, අතේ වේදනාවට, දන හිස් වලට මේ සේරටම ගොඩක්ම හොඳයි. ඔන්න වැඩේ පටන් ගන්න කලින් මම වතුර එකක් ලිපේ තිබ්බා. ඕකේ හැමම උතරනකන් අපි මේ වගේ ගල් වංගෙඩියක්, ඒ කියන්නේ හොඳට තලා ගන්න පුළුවන් ඕනම වංගෙඩියක් ඔයාලා ගාව තියෙනවා නම් ඒකේ අවුලක් නැහැ. මම ඉතින් මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ අන්න ඔය වංගෙඩිය තමයි. ඊට පස්සේ අපි මේකට මේ කරාඹු ටිකයි ඉඟුරු කෑල්ලයි දාලා හොඳට කොටා ගන්න ඕනේ. කියන්නේ තලා ගත්තා නම් ඇති. මොකද අපි දැන් මේක බොයිල් කරගන්න ඕනේනේ. ඒ හින්දා හරි, මං ඉතින් පොඩ්ඩක් තලා ගන්නකම් කියන්න. ඔයාලා දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ කකුලේ අමාරුව, අතේ අමාරුව තියෙනවනේ. මේ වගේ මසල්ස් රිදෙන එක, අත්වල වේදනාව කොච්චරනම් දොස්තරලා ගාවට ගිහිල්ලා ඇතිද නේද? හරි. ඔන්න අද හොඳ තෙල් එකක්. ඔන්න රයිට්, මම මේ ටික හොඳට කොටා ගත්තා. ගොඩාක් කුඩු කරගන්නත් උවමනා නැහැ. ඒ වුණාට ඉතින් පොඩ්ඩක් තලා ගත්තා නම් ඇති. රයිට්, ඔන්න ඒකත් හොඳට තලාගෙන මේ වගේ ඇල්මීනියෙන් කප් එකක්. මොකද අපි ඩබල් බොයිල් කරන්න ඕනේ හින්දා මේක හොඳට රත් කරගන්න ඕනේ. ඒ හින්දා ඔන්න මේ වගේ ඇල්මීනියම් වගේ සිල්වර් භාජනයක් අරන් අපි තලාගත්තු ඉඟුරු ටිකයි කරාඹු ටිකයි ඒ භාජනයට අපි එකතු කරගමු. අපට තලා ගන්න උවමනා වෙන්නේ ඒකේ තියෙන ඇතුලේ අන්තර්ගත තියලා වෙලා තියෙන ඒ ජූස් ටික, ඒකේ ෆ්ලේවර්ස් ටික ගන්න ඕනේ හින්දා. දැන් ඔන්න මම තල තෙල් ටික එකතු කරගන්නයි යන්නේ. මට උවමනා ගන්නට මම තල තෙල් ටික එකතු කරගන්නවා. දැන් අහන්න එපා පොල් තෙල් හොඳයිද, ඔලිව් තෙල් හොඳයිද, අර තෙල් හොඳයිද, මේ තෙල් හොඳයිද කියලා අහන්න එපා. මොකද මේ තෙල් එකට අනිවාර්යෙන් උවමනා වෙන්නේ තල තෙල්ම තමයි. සමහර කට්ටියට බලන්නකො ඇඳෙන් බහින්න බෑ, කකුල රිදෙනවා. දන හිස අඩියක්වත් තියන්න බෑ. ඊට පස්සේ වැලමිට මේ වගේ කොච්චරනම් තියනවාද නේද? හරි. අද ඔන්න අපේ තෙල් එක ලෑස්ති කරගමුකෝ. ඔන්න දැන් මම තෙල් එකත් එකතු කරලා අපි අර තලාගත්තු ටික හොඳට මික්ස් කරගමු. ඊට පස්සේ අපි ඒකටම තමයි දාගන්න යන්නේ කහ මේස හැන්දක් විතර එකතු කරගමු. රයිට්, දැන් ඒකත් හොඳට එකතු කරලා අපි දැන් ලිපේ තිබ්බු වතුර එකට උඩින් මේ කප් එක තියාගන්න. ඩබල් බොයිල් කරගන්නයි යන්නේ. ඔන්න මේ විදිහට හොඳට රත් කරගන්න ඕනේ තෙල් එක. අපිට තෙල් එක භාජනයේ දාලා රත් කරගත්තාම තෙල් එක එහෙමම පිච්චිලා යනවා. එහෙම නැත්නම් තෙල් එක අඩු වෙනවා. මේ විදිහට අපි රත් කරගත්තා නම් අපි දාපු තෙල් එකේ ප්‍රමාණය එහෙමම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි එකතු කරගත්තු ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකේ තියෙන හැම දෙයක්ම මේ තෙල් එකට හොඳට උරා ගන්නවා. ඒ හින්දා තමයි මේ විදිහට ඩබල් බොයිල් කරලා හොඳට තෙල් එක රත් වෙනකන් ඔහොමම නිදහසේ තියමු. හරිද? රයිට්. ඉතින් අපි මේක අපිට ගා ගන්න පුළුවන් මේ දුවල ඇවිල්ලා එක්සර්සයිස් කරපුවාම හරිම කකුල් දෙක රිදෙනවා. මේ විදිහේ කට්ටියටත් මේක හරියටම හොඳටම හොඳ තෙල් ජාතියක්. හරි. දැන් බලන්න කොහොමද කියලා. පොඩ්ඩක් පාටත් වෙනස් වෙලා තෙල් එක නිකන් උකු ගතියකට වගේ ඇවිල්ලා කලර් එකත් ලස්සනට තියෙනවා. ඉතින් දැන් නම් මට හිතෙනවා හොඳටම හොඳයි. ඉතින් ඔයාලට මේ වගේ දන හිස් අමාරුවට හැම දෙයකම, ඒ කියන්නේ මේ තෙල් එක රාත්‍රී කාලෙට ඔයාට උවමනා වෙලාවට ගා ගන්න පුළුවන්. උදේට ගාන්න පුළුවන්. අර කලර් එක තියෙන හින්දා සමහර විට ඇඳුම් වල එහෙම වදින්න පුළුවන්. ඒ හින්දා පරණ ඇඳුමක් රැයට ඇඳලා මේ තෙල් එක ගාලා හොඳට ඔයාගේ අමාරු තැන්වල කකුල් වල අත්වල හොඳට මසාජ් කරගන්න. නිකන් තෙල් එක උඩින් ගාලා නම් නෙමෙයි, හොඳට මසාජ් කරගන්න ඕනේ.
දැන් තෙල් එක පොඩ්ඩක් රත් වෙලා තියෙනවා. පදම ටිකක් හරියටම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔහොමම තියන්න ඕනේ අපි නිවෙන්න. තෙල් එක නිවෙන්න මම පැත්තකට අරන් තියන්න. මොකද ලිපෙන් අයින් කරගමු. දැන් තෙල් එක හොඳට නිමිලා. දැන් අපි කරන්න ඕනේ අපේ වේදනාව අඩු කරගන්න නේද? අත්පය වේදනාව අඩු කරගන්න අපි මේක පාවිච්චි කරන විදිහ ඔන්න මම දැන් ඔයාලට කියලා දුන්නා. රාත්‍රී වෙලාවට ගොඩක්ම හොඳයි. මේ විදිහට හොඳට ඔයා ගාලා නිදහසේ වේදනාව නැති වෙන නිදහසේ නිදා ගන්න පුළුවන්. උදේට නැගිට්ටාම මේ විදිහට මාරම සන්තෝෂෙන් ඔයාලට එන්න පුළුවන්. ඉතින් ඒකනේ අපට අවශ්‍යමයි නේද? හරි. දැන් ඔන්න අපේ තෙල් එක හොඳටම නිමිලා. ඊට පස්සේ මේ වගේ වීදුරු බෝතලයකට අනේ මම කියන එකට වීදුරු බෝතලයකටම දාලා තියන්න. එතකොට ඒකේ කිසිම විස බීජයක්වත් නැති වෙන්න තියාගන්න පුළුවන්. අපි මේ තෙල් එක විතරක් බේරලා දාන්නේ නැහැ. ඒකේ තියෙන ඇතුලේ ඉඟුරු කෑල්ල, ඒ කරාඹු නැටි කෑල්ල මේ සේරම මේ තෙල් එකේ හැමදාම තියෙන්න ඕනේ. එතකොට තමයි මේ තෙල් එකට තවත් අඩුපාඩු තියෙන ඒවා සේරම මේ උරාගන්නේ. එතකොට අපිට ගොඩක් ඒකේ තෙල් එකේ වටිනාකම වැඩි වෙනවා. හරිද? ඔන්න දැන් හරි. මම ඒකත් එකතු කරගත්තා. දැන් බලන්න කොහොමද කියලා තෙල් එක හරිම ලස්සනයි. ඇත්තටම ආයුර්වේදිකයක් ළඟ ඉන්නවා වගේ සුවඳක් එන්නේ. ඒ වගේම තමයි ප්‍රතිඵලත් හරිම හොඳයි. ඉතින් ඔයාලට මේ තෙල් එක හදාගන්න කිසිම දෙයක් එහෙම මෙහෙන් දුව හොයන්න දෙයක් නැහැ. ඉතින් මේ වගේ ඔයාගේ කකුල් වලට අත්වලට හැම දෙයකටම හොඳට ගාලා මසාජ් කරලා රැට නිදා ගන්න උදේට නැකිනකොට ඔයාටම තේරෙයි කොහොමද වෙනස කියලා. ඉතින් මේ කුස්සියේ තියෙන දේවල් වලින් මෙච්චර වටිනා තෙලක් හදාගන්න පුළුවන් කියලා ඔයා හිතුවේ නෑනේ. මෙච්චර දවසක් දොස්තර මහතුරුන්ට දුන්න සල්ලි වලට වඩා මේ කුස්සියේ තියෙන කහ ටිකකුයි ඉඟුරු කෑල්ලකුයි මේ කරාමිනටි වලින් මෙච්චර දෙයක් හදාගත්ත කියලා ඔයාටම දැනේ සතියක් දෙකක් ගියාට පස්සේ ඒ අමාරුව කොහෙන් ගියාද කියලා දන්නේ නැති විදිහට. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩාක් වටිනවා ඇති කියලා. ඒත් මම හැමෝටම කියන්නේ මගේ channel එක subscribe කරලා like එකකුත් දාලා තවත් මදි ඔයාගේ යාළුවන්ටත් මේ වගේ අමාරු තියෙනවා නම් එයාලටත් මේක ඔයාලා ෂෙයා කරලා එයාලගෙත් මේ ලෙඩට සුව කරන්න ඔයාලත් උදව් කරන්න. හරි යාළුවනේ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයාලා හම්බ වෙනකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න. Take care. Bye bye.